මේ තමයි අම්බලන්ගොඩ බීච් එක. හරිම ලස්සනයි. ඉතිහාසයට ඉතිහාස වෙලාවකට ඇවිල්ලා සිටින්න සුපිරි බෝට් එක. දැන් වෙලාව 3යි. වෙලාව 3යි 5යි. කට්ටිය නෑ කවුරුවත්. නියම ටයිම් එක මේ වෙලාවේ නම් අවශ්‍ය කරන් ඉන්න පැය 3ක් 4ක් ඉඳලා එන්ජොයි කරලා යන්න නියම වෙලාව. මේ අපේ රට දියුණු වෙන්නේ නැති වෙන්න මේ ලස්සන නැති වෙන්න හේතු මෙන්න මේවා තමයි හේතු. පේනව නේද? ආතල් ගන්න උන් ගන්නවා ගත්තා ගියා. එච්චර තමයි වෙන්න. උන් ආතල් ගන්නවා. උම්ම තමයි ඉතින් ඔය Facebook වල දාන්නේ මේ YouTube වල කමෙන්ට්ස් දාන්නේ ආයි මෙහෙම හෙන පත හැලි ගහලා අපේ රට මෙහෙම විනාශ කරන්නේ උන් කියන මෙන්න මුන් තමයි මේ. මෙහෙම කරන්නේ උන් තමයි ඒ විදිහට කමෙන්ට්ස් දාන්නේ ගොඩක්. බහුතරයක් එවුන් මේ වගේ තමයි. නඩිය ගැව කුඩිය ගැව්වා වැටි ගෙදර ගියා. ඕ මේ 2026 2050 වෙද්දි ලංකාව කියලා ගන්න නැති වෙයි මොකද මුළු ලෝකෙම AI වේගෙන යන්නේ හැංගීම් දැනීම් නැහැ සෙන්ස් නැහැ නේද කවදාවත් මේ ලංකාව ජපානය කරන්න බැරි කවදාවත් පොඩි එක්කෙනෙක්ට මේ සෙරප් දෙයක් නැතුව බීච් එකේ වැල්ල පා ගන්න පුළුවන්ද මේ ලංකාවේ වැල්ල පා ගන්න පුළුවන් වේද මෙන්න ඕන් තත්ති මේ බෝතල් කටු මම කියන්නේ මේ ලස්සන පරිසරය බලන්න ඉන්න හැමෝටම ඉතින් වෙන්න පුළුවන් හොඳ පොට්ටක් තමයි බීච් එක කියන එකම මේ මයින්ඩ් රීසෙට් කරගන්න ඇත්තටම හොඳම තැන බීච් එක. උදේ ඉඳන් රෑ වෙනකන් එළි වෙනකන් ඉන්න පුළුවන් බීච් එක. ඊතර ප්‍රශ්න සියලු ගන්න ආර්ථික වන්න සියලු දේම අමතක වෙනවා. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ තත්ත්වය.